ඔන්න අපි ගොඩ කාලයකට පස්සේ වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා. ඉතින් ඒකට අපි ඇත්තටම අද තෝරගත්තේ ඇල්ල රොක් කියන ලොකේෂන් එක තමයි තෝරගත්තේ. ඉතින් අපි යන ගමන් තමයි දැන් ඉන්නේ, ස්ටාර්ට් කරා ඔල්රෙඩි. ඉතින් එහෙනම් අපි බලමු මොන වගේ ට්‍රැක් එකක්ද තියෙන්නේ කියලා, මොන වගේ ඒ කියන්නේ අපි පෙන්නන්නම් ඔයාලට කොතින්ද යන්න ඕන මේ කියන එක කොම් පෙන්නන්න විස්තර ඇතුව. එහෙනම් අපි ඉස්සරහදී හම්බෙමු. අපි දැන් ආවේ ඇත්තටම කිතල්ඇල්ල පැත්තෙන්, කිතල්ඇල්ල ස්ටේෂන් එක ගාවට ඇවිල්ලා එතනින් දකුණට ආවා. රේල් පාරේ දිගටම මීටර් 400ක් විතර එනකොට ලොකු වංගුවකුත් එක්කම තියෙනවා වමට පාරක්. ඒ වමට පාරේ එනකොට පොඩි පාලමක් හම්බ වෙනවා. ওই පාලම ගාවින් එනකොට වෙල්යායවල් තියෙනවා දකුණු අත පැත්තේ. ඉතින් ඒ හරින් තමයි එන්න ඕන. ඉතින් ඒක දිගටම ඇවිල්ලා ඔයාලට ඊට පස්සේ හම්බ වෙනවා මෙතන උඩට යන්න පාරක්. මම ඒක දැන් දාන්න. එතනින් තමයි ඔයාලා උඩට හැරෙන්න ඕන. ඉතින් අපි එහෙනම් තවත් ඉස්සරහට යන ගම කතා කරමු. ඒ වගේම මම පෙන්නන්නම් ඔයාලට මොන වගේ තැන්වලින්ද පාර වෙනස් වෙන්නේ කියලා. ඒ වගේම තව පොඩ්ඩක් ඉස්සරහට එනකොට මෙතන තියෙනවා ඔයාලට පේන ඇති පුංචි ගයක් තියෙනවා. ඉතින් මේ ගේ ගාවට ඇවිල්ලා මෙතන පාර කෙලිනුයි වමටයි හැරෙනවා. ඒකෙන් ඔයාලා යන්න ඕන වමට තියෙන කන්ද උඩට තියෙන පාරේ. අද මාත කියන්නේ අකිලයි යාගේ වයිෆ් ඉන්නවා අද. එයා ඉස්සරහට ගිහිල්ලා හරි ඉන්නේ. ඉතින් මේ මං හිතන්නේ තව පොඩ්ඩ දුරයි තියෙන්නේ. අපි එහෙනම් බලමු ලොකේෂන් එක මොන වගේද කියලා. අද නම් සෙනග නැහැ. කට්ටිය ගොඩක් අඩුයි. ඕෆ් සීසන් ඒ වගේම අද පොය දවසක් නිසා, වෙසක් පොය දවසක් නිසා කට්ටියත් අඩුයි. අපිට පාර ඇත්තරම පොඩ්ඩක් වැරදුනා. මේක නෙවෙයි, මෙතන තියෙන එක නෙවෙයි පාර. මෙන්න මෙහෙට තියෙන පාර. ඉතින් මෙතනින් තමයි අපි යන්න ඕනේ. ඉතින් එහෙනම් අපි යමුකෝ. මේ පැත්තට ගිහිල්ලා බලමු. මේක නේද පාර? යා. දැන් ගොඩක් දුරට ඇවිල්ලා තියෙන්නේ. පේනවා ඇති ඔයාලට මේ view එක. මාර ලස්සන view එකක් තියෙන්නේ. ඈත පේනවා. හරිම මහන්සි. ගොඩ කාලයකට පස්සේ තමයි ඉතින් හයික් එකක් යන්නේ. යාකිල කියන්නු ඉතින් ඔයාගේ අදහස්. සෑහෙන අමාරුයි. ගොඩ කාලයකට පස්සේ ඔව්නේ. එහෙනම් අපි ඉස්සරහට ගිහලා බලමු. මොන වගේද කියලා, මේ තව ඉස්සරහට කොච්චර දුරක් තියෙනවද කියලා බලමු. දියලි කලාපීය දේශගුණයක් වගේ අද තියෙන්නේ. හරිම රස්නේ, වැස්සත් නැහැ, මීදුමත් නැහැ. කොහොම නිකන් වේදිලා ගිහිල්ලා වගේ. අපි හිතනවා මේ පාර හරි කියලා. අපි ගිහින් බලමු. මම හිතන්නේ අර අතන තමයි ඇල රොක් තියෙන්නේ. එතනට යන්න ඕන. කියන්නේ පාර මෙතනින් හැරෙනවා. වමට හැරෙනවා, දකුණට හැරෙනවා. කන්ද උඩට මෙහෙම ඇවිල්ලා දකුණට යන්න ඕන. ලස්සන ලොකේෂන් එකක් මේක. පාරම ලස්සනයි. ඔයාලට කඳු අතරින් පේනක් දන්නේ නැහැ. මේක තමයි ඇල්ල රොක්. අපි එතනට යන්න ඕන. අපි යමු. ගිහිල්ලා බලමු. කැම්පින් සයිට් එකක් ඉස්සර නම් තිබ්බද කොහෙද? හැබැයි දැන් දෙන්නේ නැහැ යාලා කැම්ප් කරන්න.
ඔන්න ඔයාලට මගේ පිටිපස්සෙන් දිස් වෙන්නේ ඇල්ල රොක්. අපි ඔතනට යන්න ඕනේ. මේ බලන්න. හරිම නිස්කලංකයි සීතල කුණක් තියෙන්නේ. ෂා. මේක නම් මාල් ප්ලේස් එකක්. එතනින් පේනවා ඇල්ල රොක් එක. ඉතින් අපි කොහොමද කියලා උඩට මෙයා. අද ටිකක් ගස්සන නැති දවසක් නිසා ටිකක් මහන්සි. ආර වීව් එකක් තියෙන කොට. එහෙනම් ඇල්ල රොක් එක උඩට කොහොම වීව් එකක් ඇද්ද? කඩයක් තියෙනවා වගේ පොටක් මොන හරි බීලා යන්න බලමු. කූල් ජූස් තියෙනවා. ඩබල් ඔරෙන්ජ් පයිනැපල් ලස්සන ලොකේෂන් එකකට ආවා. හයික් එකට යාළුවෙක් කරන ජොයින් වුණා. ඒ ඔයාගේ නම මොකද්ද? නංගිද මල්ලිද? නංගි කෙනෙක්. නංගි. ඉතින් අපි ඔය කරගෙන යන්න. අලුතෙන් සමාජිකයෙක් ඇවිල්ලා ඉන්නවා. යන්. අන්න දැන් තමයි නියම හයික් එක පටන් ගත්තේ. තමයි උඩට යන්න තියෙන්නේ. යමු. Hello. Hai Manike. Papi te kenal dah aku dah. Moni. Kau betul? කටවුට් ටික නෑනේ. කටවුට් ටික කො. කටවුට් ටික දන්නේ නැහැ කොහෙද කියලා. Baba යන්න. ඔයා බබාලව දාලානේ එන්නේ. යා. ඔන්න හයික් එකේ මතක ඉන්නේ දැන්. මේ පල්ලම මේ පැත්තෙන් තමයි එන්න තියෙන්නේ. තව ඉස්සරහට යන්න තියෙනවා. අකිල නම් ගියා. එලා. තා පොඩ්ඩ දුරක් තියෙනවා මේ උඩට. එහෙනම් අපි යමු. Masih udah masih itu ada ලොකු හයික් එකක් තියෙනවා. හරිම මහන්සි. ලේසි නෑ. ඉස්සරහ ටිකට් කවුන්ටර් එක තියෙනවා කියලා පොඩි මලිලා ටිකක් කිව්වා. ඊට පස්සේ එතන වතුරක් තියෙනලු වොෂ්රූම් ෆැසිලිටිස් ඔක්කොම තියෙනවා කියලා කිව්වා. අපි බලමු උඩට ගිහින් පට්ටම හයික් එකක්. මහන්සි ගොඩක්. ගොඩ කාලයකට පස්සේ තමයි මේ යන්නේ. ඒක නිසා තමයි මම හිතන්නේ මහන්සි. කොහොම හරි කමන්නේ. අපි යමු එහෙනම් තවත් try එකක් දීලා කොහොම හරි ලොකේෂන් එක බලන්න යමු. අපි දැන් හයික් එකේ ඇවිල්ලා වැඩෙන්නේ පොඩි පාරකට. පාරෙන් ගේට් එකක් තියෙනවා. එතනින් අපි ටිකට්ස් ගන්න ඕන. බලමු එතනට ගිහලා. කියන්නේ ඉතින් ඔයාලගේ එක්ස්පීරියන්ස් එක. අම්මා. full tired. අකල් එක්කෙනෙක්ට කීයද ටිකට් එක? කෙනෙක්ට 75යි ටිකට්. එක්කෙනෙක්ට 75යි. ගොඩක් අඩුයි ටිකට් එක ලෝකල් සට. ඉතින් ඔයාලා આવොත් මෙන්න මෙතනට තමයි ඔයාලා එන්න ඕනේ ගේට් එකට. මෙතනින් එහාට මෙතන දාලා තියෙන පොඩි පෝල් එකක්. මේක මෙතනින් එහාට තමයි යන්න තියෙන්නේ ඇල්ල රොක් view point එකට. එන ඉතින් මේ තියෙන ටිකට් එක පොඩ්ඩක් ඉන්න හරියට පේනවා. ඔන්න තමයි ටිකට් එක. එහෙනම් අපි යමු. වොෂ්රූම් තියෙනවා අර පැත්තේ. කාට හරි අවශ්‍යතාවයක් තිබ්බොත් වොෂ්රූම් එකට යන්න පුළුවන්. කඩයක්ද? ෂොප් එකක්ද?
yes ඔන්න අපි ලොකේෂන් එකට ආවා යාළුවෝ පෙට්ටා නෑ. යාළුවෝ සෙට් එකක් ඉන්නවනේ ඔක්කොම ෆ්‍රෙන්ඩ්ලි බලු යාළුවෝ සෙට් එකක් ඉන්නේ ආ girls and boys You girls. ඔන්න ලොකේෂන් එක ඔන්න මේක view point 1 ද නෑනේ Yes. Hey there. ඔන්න අපි ආවා view point එකට ඒ මොකද්ද මේ මට නම් මේක අදාහ ගන්නත් බෑ පැන්නොත් ඔයාලට පේනවා ඇති ඈත ලොකු අර තියෙන්නේ මේ තියෙන්නේ රාවණා පූල් ක්ලබ් එක ඔන්න අපි ආවා ඇල්ල රොක් එකට ඉතින් හරි අමාරු හයික් එකක් තමයි තියෙන්නේ හැබැයි හොඳයි ඔව් මෙතනට ආවට පස්සේ මාර ලස්සන view එකක් තියෙන හින්දා ඒක ඇත්තටම නැති වෙලා යනවා ඒ ටයර්ඩ් එක ඉතින් මේ බලන්න ඊට පස්සේ තියෙන view එක අපි ඩ්‍රෝන් එකත් යවන්න try එකක් දෙමු ඉතින් ඔයාලා මෙතනට එනවා නම් ඔෆ් සීසන් එකේ වතුර එහෙම අරගෙන එන්න මොකද මේ හරි කඩ එහෙම නැහැ මේ ඔක්කොම වහලා තියෙන්නේ මේ දවස්වල ඉතින් මෙතන මෙයාලා පැහැදිලිව ගෙතන ඩ්‍රෝන් කැමරාස් DSLR කැමරා එහෙම පාවිච්චි කරන්න එපා කියලා ඒ වගේම මෙතන තියෙනවා මේ පැත්ත ටික view point 1 එක තියෙන්නේ මේ පැත්තේ කෙලින්ම ගියොත් එහෙම තියෙන්නේ view point 2 එක මේ පැත්තට ගියාම තියෙන්නේ view point 3 4 5 ඉතින් මෙතන ගහලා තියෙනවා ඔයාලා આવොත් බලලා ඔයාලා කැමති තැනකට යන්න පුළුවන් එහෙම තමයි ඉතින් මෙතන තියෙන විස්තර ඉතින් ලස්සනට පිරිසිදු තියෙනවා මාවත් ඉතින් කුණු එහෙම මුකුත් දාලා යන්න එපා පිරිසිදු තියන්න ඉතින් මෙතන ඩ්‍රෝන් යවන්න බෑ කියලා මෙන්ෂන් කරලා තියෙනවා ඉතින් ඒකින්ද මම පොඩ්ඩක් අහලා බැලුවා එයාලගෙන් පුළුවන් ද පොඩ්ඩක් අවසරයක් දෙන්න පුළුවන්ද කියලා ඉතින් කිව්වා මේ ඒරියා එකට යවන්න නැතුව පුළුවන් නම් මෙතන එළියට යවන්න කියලා ඉතින් එහෙනම් අපි බලමු යවලා
කියලා ඩ්‍රෝන් එකේ එක්ස්පීරියන්ස් එක ගන්න ගමන් නයිස් නේද? ඒක වටින්නේ මෙතන view එකට. මේක මා ලස්සන view එකක් මෙතන තියෙන. ඒක හින්දා මාර හොඳ view එකක් බලා ගන්න පුළුවන්. අනිත් මේක FPV drone එකක් නිසා ස්පීඩ් යනකොට මාරම ඒ තියෙන එක්ස්පීරියන්ස් එක මාර වෙනස්. මේ තියෙන්නේ view point 1 එක. එතනට පේන view එක තමයි මේ විදිහට තියෙන්නේ. අපි අතන්ට ගියොත් ඒ view point 2 එක. ඉතින් එතන view එකත් මේ හා සමානයි. හැබැයි මීට වඩා ලස්සනයි එතන. ටිකක් වෙනස්. මේ තියෙන ගස් කොළන් එතන නැහැ. ඒක හින්දා කවර් වෙලා නැහැ. ක්ලියර් පේන ඔක්කොම. ඉතින් මේ තමයි view point 1 එක. ඔන්න ওই විදිහට තමයි අපි ඇල්ල රොක් ආවේ. ඉතින් අපි දැන් ඉවර කරන්න හදන්නේ. අපි දැන් ආපු පාරෙම යනවා. ගිහිල්ලා පහළට ගිහින් අපි ප්ලෑන් කරන් ඉන්නවා. නාන්න පුළුවන් දෙයක් බලමු. ප්ලෑන් එක එහෙම තමයි වෙන්නේ. එහෙනම් පහළදී හම්බෙමු. ඔන්න ඔයාලා මේ හයික් එක කරනවා නම් ඇවිල්ලා ජූස් එකක් බොන්න, ඊට පස්සේ බිස්කට් එකක් ගන්න, තැඹිලි ගෙඩියක් බොන්න. හොඳ ප්ලේස් එකක් තියෙනවා මෙතන. සාධාරණ මිල ගණන් වලට යන්න අපිට දෙනවා මේ වගේ ජූස්. ඔයාලත් આવුත් අනිවාර්යෙන් මෙතනට ඇවිල්ලා ජූස් එකක් බීලා මෙන්න මේ ලොකේෂන් එකට වෙලා එන්ජොයි කරන්න තමයි තියෙන්නේ.